හෙලෝ කොහොමද යාළුවනේ? Photoshop වල වැඩ කර ඉද්දි එක එක tools නැති වෙලා නැත්තම් settings වෙනස් වෙලා ඔයාලා අපහසුතාවයට පත් වෙලා තියෙනවද? Photoshop එක දිගටම වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් එක වතාවක් හරි මේ දේ වෙලා ඇති. අද මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ අපි Photoshop මුදුකාංගේ මුලින්ම install කරපු දවසේ තිබ්බ විදිහට. ඒ කියන්නේ default settings වලට ඉතාම අඩු කාලයකින් Photoshop reset කරගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම අපි බලමු ඔයාලගේ Photoshop වල workspace එක විතරක් වෙනස් වෙලා තියෙනවා නම් කොහොමද ඒක හදාගන්නේ කියලා. දැන් මම ඉන්නේ Photoshop ඔයාලා මුලින්ම install කරා නම් Creative Cloud එකෙන් හෝ කොහෙන් හරි ඒක මුලින්ම තියෙන විදිහට සාමාන්‍යයෙන් default open වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මම මේකේ panels එක එක තැන් වල අරන් දාන්නම්කෝ. ඔන්න මම මේ panel එක මෙතෙන්ට ගත්තා drag කරලා මේක මෙහාට ගත්තා. ඊට පස්සේ color panel එක gradients මේක මම close කරනවා. දැන් අපි වැඩ කරද්දී අපි කොතන හරි මේවා ටික දැම්මා කියන්නකෝ. අපි එක එක තැන් වලට මේ වැදලා දාලා දැන් මට මේක හැම තැනම තියෙන්නේ. එකින් එක වෙනස් කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. මේක අපිට රීසෙට් කරගන්න පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි යන්න window කියන මෙනු එකට මෙතන workspace කියලා තියෙනවා. මෙතන ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ reset essentials කියලා ක්ලික් කරන එක. මොකද අපි ඉන්නේ essentials workspace එකේ. මම මෙතන reset essentials කියලා ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් අර තිබුණ විදිහටම රීසෙට් වෙනවා. මේක තමයි පළවෙනිම දේ. ඊළඟට අපි බලමු කොහොමද මේ Photoshop වල preferences ටික රීසෙට් කරන්නේ. කියන්නේ අපි මුළු Photoshop version එකම රීසෙට් කරගන්න හැටි. අපි දැන් කලින් බැලුවේ workspace එක විතරනේ. මේකෙදි තියෙන සියලුම settings ඔයාලා load කරපු brushes ද මොනවද සියලුම දේවල් රීසෙට් වෙලා Photoshop install කරපු විදිහටම ගන්න පුළුවන්. ඒක කරන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි Photoshop close කරන්න. කරලා මම ඔන්න close කරනවා. කරලා ඔයාගේ icon එක තියෙනවනේ desktop එකේ හරි ඔයා Photoshop launch කරන තැන. මේක launch කරද්දී ඔයාට පොඩි shortcut keys ටිකක් press කරන්න තියෙනවා. ඔන්න මම දැන් screen එකේ පෙන්නනවා කරන්න ඕන දේ. මොකද්ද තියෙන්නේ? Alt Control Shift නැත්නම් Control Shift Alt මේ තුනම එක වෙලාවෙ press කරොත් අපි Photoshop open කරද්දී Photoshop reset කරන්න පොඩි option එකක් එනවා. ඉන්න මම ඒක පෙන්නන්නම්. මේක කරන්න විදිහක් තියෙනවා. අපි Windows වල නම් ඉන්නේ අපි Alt එකත් එක්ක ඕනම දෙයක් උඩ double click කරොත් අපිට එන්නේ properties window එක. මේකත් shortcut එකක්. ඔන්න ඔයාලා දැනන් හිටියේ නැත්තම් ඕනම file එකක් උඩ Alt එකත් එක්ක double click කරොත් ඒකේ අපි right click කරලා properties ගන්නවා වගේ window එක open වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ දැන් මෙතනදිත් අපිට නැත්තම් මේ තුනම press කරොත් අර Alt එක press වෙලා තියෙන හින්දා අපිට එන්නේ නිකම්ම properties. ඒ හින්දා කරන්න ඕනේ control key එකයි shift key එකයි press කරගෙන මේක double click කරද්දිම මේ Photoshop icon එක Alt button එක එකපාරම press කරන්න. මෙන්න මෙහෙම. එතකොට මෙන්න මේ විදිහට අහනවා delete the Adobe Photoshop settings file කියලා. අපි මෙතන yes දුන්න ගමන් Photoshop factory තිබ්බ විදිහටම reset වෙනවා. මෙතන yes දුන්න ගමන්. දැන් මම ඒක දෙන්නේ නැහැ. මොකද මගේ settings ටික මට තියාගන්න ඕන නිසා. එහෙම නැති වුණා නම් මේ තමයි ලේසිම ක්‍රමේ factory reset කරගන්න Photoshop. කලින් කියලා දීපු ක්‍රම දෙකටම අපිට Photoshop reset කරගන්න බැරි වුණොත් තවත් එක ක්‍රමයක් තියෙනවා අපිට Photoshop reset කරගන්න. ඒ තමයි Photoshop වල හැදලා තියෙන default preferences file එකක් තියෙනවා. අපි folder එකක් ඇත්තට මේක. ඒක අපිට delete කරන්න පුළුවන්. එතකොටත් Photoshop reset වෙනවා. මම දැන් පෙන්නන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. මේකට කරන්න ඕනේ ඔයාලා file explorer එක open කරගන්න. මම කලින් කියලා දුන්න වීඩියෝ එකේදී කොහොමද මේක shortcut එකකින් open කරන්නේ කියලා. ඒක තමයි Windows key එකයි E අකුරයි press කරලා අපිට file explorer open කරගන්න පුළුවන්. මේකේ ඔයාලා යන්න ඕනේ C එකේ C drive එකේ ඔයාලගේ users කියන folder එකේ ඔයාලගේ user account name එකට ඒ තියෙන folder එක open කරන්න. මේක ඇතුලේ තියෙනවා folder එකක් මෙන්න මේ app data කියලා. ඔයාලට පේනවා ඇති ඒක පොඩ්ඩක් නිකන් opacity අඩු වෙලා වගේ තියෙන ගතියක්. මොකද මේක hidden folder එකක්. ඔයාලට මේ folder එක පෙන්වන්න නැත්තම් මෙන්න මෙතන තියෙන මේ CMO කියන press කරලා එතනින් options යන්න. එතකොට ඔයාලට folder options open කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ. මේ folder options වල ඔයාලා යන්න view කියන tab එකට.
මේකෙත් සිලෙක්ට් කරන්න තියෙනවා මෙන්න මේ show hidden files folders and drives කියන මෙන්න මෙතෙන්ට ටික් එක දාලා මේක apply කරලා okay කරගන්න. එතකොට පෙන්නනවා. මොකද මේක default තියෙන්නේ don't show කියන තැන. හරි. අපි යනවා මේ app data කියන folder එකේ. මේකේ මෙන්න මේ roaming කියන තැනට යනවා. මෙන්න මේ roaming කියන තැන Adobe කියලා folder එකක් තියෙනවා. මේ Adobe folder එකේ ඔයාලගේ Photoshop version එක select කරගන්නයි තියෙන්නේ. දැන් මම මේ computer එක අවුරුදු කීපයක ඉඳන්ම format නොකර පාවිච්චි කරන නිසා මං ගාව versions කීපයක්ම install කරපුවා තියෙනවා. එතෙන්දී ඔයාලට අදාළ folder එක දැන් මං අලුත් version එක පාවිච්චි කරන්නේ අලුත්ම එක. එතකොට 2026 version එක මම open කරනවා. මෙන්න මේ Adobe Photoshop 2026 settings කියන folder එක. මෙන්න මේ folder එකේ තමයි ඔයාගේ තියෙන සියලුම settings තියෙන්නේ. ඔයාලගේ brushes ද සියලුම දේවල්. ඉතින් ඒ වගේ මේ ෆෝල්ඩර් එක පිටින්ම ඔයා delete කරා නම් right click කරා delete කරා නැත්තම් නිකම්ම select කරලා delete කරන්න. කරලා ආයෙත් Photoshop open කරද්දී Photoshop version එක reset වෙලා තියෙනවා. එතකොටත් ඔයාලට Photoshop reset කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. මොකද අලුතෙන් Photoshop වල වැඩ කරන්න පටන් ගන්න කෙනෙක් වුණත්, දීර්ඝ කාලිනව වැඩ කරපු කෙනෙක් වුණත් අපිට මේ Photoshop ආයෙත් තිබුණ තත්ත්වයට ගන්නවා කියන එක ගොඩක් වටින දෙයක්. මොකද අපි නොහිතන හේතුවක් නිසා Photoshop සමහර වෙලාවට අපිට කරදර කරන්න ඉඩ තියෙනවා. මේ ක්‍රම වලින් ඔයාලට පුළුවන් Photoshop ආයෙ යථා තත්ත්වයට ගන්න reinstall නොකර. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් කරන්න. ඒ වගේම තවත් කෙනෙක්ට මේක වටිනවා කියලා ඔයාලා හිතනවා නම්, හරි Photoshop කරන යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම තවත් මේ වගේ වටිනා tips ඉගෙන ගන්න කැමති නම් YouTube channel එක subscribe කරලා තියාගන්න. ගැටලුවක් තියෙනවා නම්, හරි ඔයාලා දන්න තව tips තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් comment එකක් දාන්න. එහෙනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.